ඔබත් කැමතිද වයස අවුරුදු 40දී මිලියනපතියෙක් වන්න? මම ඔබගෙන් ඇහුවොත් අපේ රටේ අපි වැඩිපුරම දකින්නේ සල්ලි නැති මිනිස්සුද හීන තියෙන මිනිස්සුද කියලා අපි දන්නවා. අපිට වැඩිපුරම හම්බ වෙනවා. අපි වැඩිපුරම දකිනවා සල්ලි නැති නමුත් හීන තියෙන මිනිස්සු. හීන තිබුණට මදි ඒ සඳහා තියෙන ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපේ තියෙන හීන ළඟා කරගන්න අවශ්‍ය කරන විනය අපිට නැතිකම. අපි බලමු අද වයස අවුරුදු 40 වෙද්දී ඔබ මිලියනපතියෙක් වෙන විදිය ගැන අපි අද සාකච්ඡා කරනවා. මම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක ආචාර්ය සේනික විජේසිංහ. එසේනම් මගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ නරඹන්න මා සමග සම්බන්ධ වන්න. mindset එක කියන එක ඉතාම වැදගත් මිලියනපතියෙක් වෙන්න. බොහෝ අය හිතන්නේ වැටුප වැඩි කරගත්තාම පුළුවන් මිලියනපතියෙක් වෙන්න කියලා. ඒ නිසා වැටුපට අවශ්‍ය ප්‍රමාණයට ජීවත් වෙන්න මිනිස්සු පුරුදු වෙනවා. නමුත් මිලියනපතියන්ගේ mindset එකේ change එක තමයි ඒගොල්ලෝ වැටුප තියා බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ වැටුප වෙනුවට asset එක තමයි බලන්නේ. ඒගොල්ලෝ වත්කම් වර්ධනය කර ගැනීම තමයි බලන්නේ. ඔබට salary එකක් ලැබෙන්නේ ඔබ වැඩ කරන නම් විතරයි. නමුත් asset එකක් කියන්නේ ඔබ නිදාගෙන ඉන්නකොටත් ඔබ වෙනුවෙන් වැඩ කරන දෙයක්. අපි සමහර රැකියාවන් අපි තෝරගෙන තියෙනවා. අපි කොතරම් මහන්සි වුණත් අපිට වැටුව විතරයි ලැබෙන්නේ. ඔබත් දැනටමත් දියෙලා තියෙන්නේ ඔබ කොතරම් මහන්සි වුණත් වැටුව පමණක් ලැබෙන දෙයක් නම් තව දිවි දීමනාවක් තව ඔබට විශේෂ දීමනාවක් ලැබෙන්නේ නැති ඔබගේ සල්සුන්ගත ආදායමට ඔබට යන්න බැරි රැකියාවක් නම් ඔබ තීන්දුවක් ගත යුතුයි. ඔබ ඉන්නේ නිවැරදි රැකියාව තුල නෙවෙයි කියන කාරණා. ස්කිල් එක ප්‍රගුණ කළ මිනිසෙක් කවදාවත් දුප්පත් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. උදාහරණයක් ඔබට හොඳට අලෙවිකරණයේ යෙදෙන්න පුළුවන් කෙනෙක් නම් ඔබ අලෙවිකරුවෙක් නම් ඔබ හොඳ ව්‍යාපාරයක් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔබට ව්‍යවසායකත්ව දැනුමක් තියෙනවා නම් ඔබට මිනිසුත් සමග අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ඔබේ ව්‍යාපාරය ඉහළට ගෙන යන්න පුළුවන් කෙනෙක් නම් ඔබ කවදාවත් දුප්පත් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ ඔබට මේ අවශ්‍ය කරන නිපුණතාවය ප්‍රගුණ කිරීම තමයි. ඒ සඳහා ඔබට වයස අවුරුදු 25 35 අතර කාලේ ඉතාම මැනවින් ප්‍රයෝජනට ගන්න පුළුවන්. එහෙම වුණොත් වයස අවුරුදු 40 වෙන විට ඔබ බිලියනපතියෙක් වීම කිසි බලවේගයකට ඔබ නතර කරන්න බැරි වේවි. මේ සඳහා අවශ්‍ය කරන මනි ඩිසිප්ලින් එක එහෙම නැත්නම් මුදල් කළමනාකරණය කිරීමේ විනය ඔබට සැලරි එක ලැබුණාම ඔබ පළවෙනියටම කරන්නේ වියදමකටද ඒක අයින් කරන්නේ එහෙම නැත්නම් ආයෝජනයකටද ඔබ අයින් කරන්නේ. ඔබ වියදමකට අයින් කරන කෙනෙක් නම් ඔබ වයස අවුරුදු 40 දී මිලියනපතියෙක් වීමට තියෙන අවස්ථා බොහොම අඩුයි. ඔබ වෙන් කරන්නේ ඔබගේ මුදල් පළවෙනියෙන්ම ආයෝජන කටයුත්තක් සඳහා නම් ඔබට පුළුවන් වෙනවා වයස අවුරුදු 40 දී බිලියනපතියෙක් වීමට. බිලියනපතියෝ කරන්නේ expenses අයින් කරලා ඉන්වෙස්ට්මන්ට් කරන එක නෙමෙයි. ඉන්වෙස්ට්මන්ට් කරලා ඉතුරු වෙන මුදලින් තමයි ඒගොල්ලෝ expenses වලට ඉවත් කරන්නේ. ඉතින් මේ වෙනස අපි ප්‍රථමයෙන් කරගන්න අවශ්‍ය වෙනවා. ඔබ යම්කිසි වත්කමක අයිතිකාරයෙක් වුණාම ඔබට දැනෙන්න ගනි විශාල නිදහසක්. වැටුපකට සේවය කරන කෙනෙක්ට එහා ගිහිල්ලා යම්කිසි සමාගමක ෂෙයාර්ස් ඔබට මිලදී ගන්න පුළුවන් නම් ඔබට යම්කිසි භූමියක් දේපොළක් මිලදී ගන්න පුළුවන් නම් ඔබ ක්‍රමක්‍රමයෙන් ඔබගේ නැඹුරුතාවය වැඩි කරගන්නවා. දේපොළ සහ නැත්නම් වත්කම් එකතු කිරීමේ තත්වයට එන්න. ඉතින් මම හිතනවා වයස අවුරුදු 25 දී ආරම්භ කරනවා නම් මේ දේවල් ටික පිළිවෙලකට ඔබට පහසුවෙන් පුළුවන් වෙනවා වයස අවුරුදු 40 වන විට බිලියනපතියෙක් වන්න. අවශ්‍ය කරන මයින්ඩ් චේන්ජ් එක ඔබ ගත යුතුමයි. ඒ මයින්ඩ් චේන්ජ් එක ගත්තට පස්සේ අකණ්ඩව කැපවීම තුළින් ඔබට පුළුවන් වෙනවා දිනෙන් දින ඔබගේ වත්කම් ප්‍රමාණය වැඩි දියුණු කරගන්න. අපි ජීවිතයේ ඔහේ යන්න දෙන එක වයස අවුරුදු 25 දී ලස්සන වෙන්න පුළුවන්. නමුත් ඔබ වයස අවුරුදු 45 වෙන විටත් ඔබ වගකීමක් නැතුව ඔබ ජීවිතේ අයාලේ යන්න දෙන කෙනෙක් නම් ඔබගේ අනාගතය ඔබේ විශ්‍රාම ජීවිතය ඉතාම භයානක වෙන්න පුළුවන්. නිසා අවශ්‍ය කරන පළවෙනි පියවරවන් කීපය අපි වයස අවුරුදු 25 වෙන විට ළඟා කරගෙන තිබිය යුතුම වෙනවා. ඔබ ආශ්‍රය කරන මිනිසුන්, ඔබ කාලය ගත කරන මිනිසුන් ඔබගේ අනාගතය තීරණය කරන අය. ඔබ නිරන්තරයෙන්ම මැසිවිලි නගන, අවලාද නගන, අඩුපාඩු හොයන කණ්ඩායමක් සමග නම් ඔබ ජීවත් වන්නේ ඔබගේ කවය තුල ඉන්නේ ඔබගේ අනාගතය තීරණය වෙන්නේ ඒ වගේම අනාගතයක් ඔබට අමීරිය අත්දැකීම් සහිත අනාගතයක් තමයි ඔබට තීරණය වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ඔබ වටා ඔබගේ ඉලක්ක හා සමානුපාතිව දියුණු වීමට එහෙම නැත්නම්
මිලියනපතියෙක් වීමට අවශ්‍ය කරන වටපිටාව ඔබ නිර්මාණය කර ගැනීම හේතුව ඔබ ඔබගේ ධාවනය වෙන ගමන් මාර්ගය අඩපණ කරන කිසිම දෙයක් ඔබ ආශ්‍රය කළ යුතු නොවෙනවා. හේතුව තමයි ඔබට ඔබගේ ජවය ඔබගේ හැඟීම් පාලනය කරගන්න බොහොම පහසුයි. ඔබ වටා ඔබ හා සමානම ඉලක්ක සහිත මිනිසුන් ආශ්‍රය කිරීම තුළින් ඔබට පුළුවන් වෙනවා පහසුවෙන්ම ඔබගේ මිලියනපතියෙක් වීමේ සීනය සැබෑවක් කරගන්න. මිලියනපතියෙක් වන්න උපතින් ඔබට වාසනාවක් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන්නේ ඩිසිප්ලින් එකක්, ඒ වගේම ඩිසිෂන් එකක්, ඒ වගේම ඩිරෙක්ෂන් එකක් අවශ්‍ය කරනවා. මේ තුන ඔබට ළඟා කරගන්න පුළුවන් නම් ඔබගේ මිලියනපතියෙක් වීමේ සිහිනය සැබෑවක් කරගන්න පුළුවන්. අද ඔයා ඩිසිෂන් එකක් තීන්දුවක් ගත්තොත් මිලියනපතියෙක් වෙනවා කියලා වයස අවුරුදු 40 දී ඔබට අනිවාර්යෙන් මිලියනපතියෙක් වෙන්න පුළුවන්.